මගේ එක්ස් බෝයිෆ්‍රෙන්ඩ්ගෙන් තමයි පද්මේ අයව දැනගත්තේ. පද්මේ අය තමයි සමිඳුව හඳුන්වලා දුන්නේ. කොහොම හරි ඌලව්ව වැඩේ කරගන්න කිව්වා. ඒ හින්දම මං යාට ගොඩක් ලං වුණා සර්. ඊට පස්සේ කොහොම හරි කියලා මං වැඩේ කරගත්තා. මම මේ වැඩේට මුදල් ගත්තේ නැහැ. පද්මේ අයියගේ හිතවත්කම නිසාම තමයි කරලා දුන්නේ සර්. මම මේ වැඩේ කරලා පෙබරවාරි 19 වෙනිදා රෑ වැලිපන්න ප්‍රදේශයේ නිවසක හිටියේ සර්. පස්සේ දොඩංගොඩ මාස 1කමාරක කාලයක් හිටියා. ඊටත් පස්සේ අප්‍රේල් 13 දොඩංගොඩ ඉඳලා මිද්දෙනියට ගියා සර්. මම ඒ දවසේ යොදාගත්තේ සර්ලා අවුරුදු රාජකාරිවලනේ හිටියේ. මැයි 6 වෙනිදා ඡන්දෙ තිබ්බ දවසේ යාපනයට ගියා. එදාට සර්ලා ඡන්ද රාජකාරිනේ. මං ඒ කාලේ කිසිම ෆෝන් එකක් යූස් කරේ නැහැ සර්. සොබහදහම ඔබේ නිවසට ගෙන්වා ගන්න කැමතිද? ඔබේ ව්‍යාපාරික ස්ථානයට, කාර්යාලයට, හෝටලයට අවශ්‍ය කරන සියලුම වේවැල් නිෂ්පාදන අවශ්‍ය පරිදි සකසා දෙන විශ්වාසනීය සේවාව පසින්දු එන්ටර්ප්‍රයිසස්. අදම කතා කරන්න 077 228 18.